ප්‍රියන්ත මහතාගේ ගෙදරට ගියේ හෝනියමක් කපන්ඩ කරපු ආරාධනාවකට. මේ කටයුත්ත සිද්ධ කිරීම මධ්‍යම රාත්‍රී 12ට යෙදී තිබුණා. සුමනසිරි ගුරුන්නාන්සේත් කදිරක් හෙමින් ප්‍රියන්ත මහතාගේ නිවසට ළඟා වුණා. ප්‍රියන්ත මහතාගේ නිවසට ළඟා වෙනකොටම ගුරුන්නාන්සේගේ නෙතට ප්‍රියන්ත මහතා නෙත ගැටුණා. ඒත් සමගම මේ තොයිල සම්බන්ධයෙන් තොරතුරු ප්‍රියන්ත මහතාගෙන් විමසුවා. බොල කොල්ලුප උඹේ වැඩේ කොරගන්ද මං කියපු විදිහට උඹ කලමනා හැදුවද බං? එහෙමයි ගුරුන්නාන්සේ. මල් මාලා 7යි පහන් 7යි ගොක්කොල වලින් හදපු මල් පැලයත් එක්ක ආංගර නුග ගහගා තියෙන ගුරුන්නාන්සේ. හොඳ. හැබැයි කොළුවෝ මේක කොරන්ද තියෙන්නේ රෑ 12ට. අපි රෑ 12 වෙනකන් මේ වටපිටාව ටිකක් හදාගමුකෝ. රාත්‍රී 12 පමණ වන විට ගුරුන්නාන්සේ මන්ත්‍ර ජප කරන්නට ආරම්භ කළා. යක්ෂවන්න පෙරට බන්ද ඒසෝ. ගුරුන්නාන්සේගේ අත්උදව්කරුවා දුම්මල අල්ලන්න පටන් ගත්තා. පැය භාගයක් පමණ මන්ත්‍ර ජප කරපු ගුරුන්නාන්සේ මේ විදිහට කියන්න පටන් ගත්තා. බං කොල්ලෝ ඔබේ ගෙදර මිනිස්සුන්ටත් මේ ඉදමටත් මහා බලගටු බන්ධනයක් කරලා තියෙනවා. මේක කරලා තියෙන්නේ සමන්ත කියලා මනුස්සයෙක්. උඹත් එක්ක හරි වෛරෙන් තමයි ඌ ජීවත් වෙන්නේ. ගුරුන්නාන්සේ සමන්ත කියන්නේ මගේ එක කුසේ උපන් සහෝදරයා. එයා මේ වගේ වැඩක් කරලා තියෙනවද? ඔව් බං කොළුවෝ. මීට මාස 6කට කලින් මැරුණ උඹලගේ අම්මගේ මිනිහලු වලින් තමයි මේ වින්නැහිය කරලා තියෙන්නේ. මේකට මේ විදිහට තොයිලට මඩි කොළුවෝ තවත් ලොකු දෙයක් කරන්න තියෙනවා මේකට. ගුරුන්නාන්සේ කියපු ආකාරයට පුරපසළොස්වක පොහොය දවසක මේ බන්ධනය කපන්න කටයුතු සූදානම් කරගන්න කියලා ප්‍රියන්ත මහත්තයාට කරුණු පැහැදිලි කළා. ප්‍රියන්ත මහත්තයත් ගුරුන්නාන්සේගේ බසට අවනත වෙලා පුරපෝ දවසක මේ මහා බලගතු කටයුත්ත කරන්න කටයුතු සූදානම් කරන්න පටන් ගත්තා.